අද මම ලයිබ්‍රරි ආවා ස්ටඩි කරන්න. මොකද අපිට වැකේෂන් එක දැන් හම්බ වෙනවා තව දවස් 3කින් 4කින්. මට සාමාන්‍යයෙන් ලයිබ්‍රරි ආවම හොඳට වැඩ කරන්න පුළුවන්. ඒක නිසා මම අද ඕගොල්ලොත් එක්ක වැඩ කරනවා කියලා හිතාගෙන අද මම තෝරගත්ත සබ්ජෙක්ට් එක ෆයිනෑන්ෂියල් රිස්ක් මැනේජ්මන්ට්. අපිට මේ පාර එක්සෑම් එකට තියෙන සබ්ජෙක්ට් එක. ඒ සබ්ජෙක්ට් එක මම අද ඉවර කරනවා. මොකද අපිට ඒකට ක්ලාස් රූම් ටෙස්ට් එකක් දෙනවා මැඩම්. ඒක හින්දා මම හිතුවා ඒක ඉවර කරනවා කියලා පාඩම් කළා. මොකද මට එතකොට ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට් 6යි. 6ක් 5ක් වගේ තියෙනවා. ඒක නිසා මම අද මේක ඉවර කරන්න කියලා තමයි ඒකේ PDF 3ක් තියෙනවා. 3 ඉතින් ගොඩක් දේවල් තියෙනවා. මම ඔයගලන්ට පෙන්නන්නම් මොනවද තියෙන්නේ කියලා. මම අද ඉස්සෙල්ලාම to do list එකක් හදා ගන්නවා. ඉස්සෙල්ලාම date එක දාලා මම to do list එක හදා ගන්න විදිය පෙන්නන්නම් ඔයගලන්ට. 27 මම අද ඒ ටික ඉවර කරගන්න බලනවා අනිවාර්යෙන්ම. මෙන්න මේ වගේ මම ඉස්සෙල්ලාම date එක දානවා, to do list කියලා දානවා. ඊට පස්සේ financial risk management. මෙන්න මෙහෙම ෆයිනෑන්ෂියල් රිස්ක් මැනේජ්මන්ට් එකයි 1 2 3 PDF වලට මම මෙතන ටික්ස් දාන්න. ඒ කියන්නේ මම මේ පළවෙනි PDF එක පාඩම් කරලා ඉවර වුණාම ටික් එකක් දානවා මෙතනින්. දෙවෙනි PDF එක ඉවර වුණාම මෙතන, තුන්වෙනි PDF එක ඉවර වුණාම මම එහෙම තමයි පාඩම් කරන්න හිතාගෙන යද්ද දැන් වෙලාව 11යි. මම වැඩ ඔක්කොම කරලා ගෙදරට කෝල් කරලා ඔක්කොම කරලා ඉවර වෙනකොට දැන් 11යි වෙලාව කාලා බීලා අද චුට්ටක් පරක්කු වුණා මම එන්න. අනික අද ලයිබ්‍රරි 4ට වහනවා අපේ කැම්පස් එකේ. මම දන්නේ අනිත් කැම්පස් වල කොහොමද කියලා. අපේ කැම්පස් එකේ ඉස්සර නම් සෙන්සුරාදිරියට ලයිබ්‍රරි වහලා. හැබැයි දැන් මේ සෙමිස්ටර් එකේ හරි ගිය සෙමිස්ටර් එකේ හරි ඉඳන් වීක් ඩේස් වලට 6 වෙනකන් ඇරලා ඊට පස්සේ වීකෙන්ඩ්ස් වලට 4 වෙනකන් ඇරලා ලයිබ්‍රරි එක. ඒක හොඳයි ළමයින්ට වැඩ කරගන්න. ඒක සෑහෙන ප්‍රයෝජනවත්. ඒක මාරම යූස්ෆුල් ළමයින්ට. මොකද හොස්ටල් වල වැඩ කරන සමහරලාට හොස්ටල් එකේ Wi-Fi නැති වෙනවා. දැන් අපේ හොස්ටල් එකේ නම් Wi-Fi එනවා යනවා. එහෙම එකක් තියෙනවා. වහින වෙලාවට සමහර වෙලාවට වහින වෙලාවටත් නැතුව යනවා. ඒක නිසා. ඉතින් මම අද වැඩ කරන්න ගත්තේ පොඩි කොටසක් වීඩියෝ එක දාන්නත් ඕන නිසා පොඩි කොටසක් ගත්තාම ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් සරලව තේරෙන නිසා මම අද හිතනවා මේ විදිහට කරොත් ඕගොල්ලන්ට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් කියලා. මම උදේම නාලා කරලා ඔක්කොම ඇවිල්ලා දැන් මේ 11යි. මම දැන් වැඩ පටන් ගන්නවා. මගේ මැජික් ජර්නල් එකත් ලියලා මම මගේ වැඩේ පටන් ගත්තේ. දැන් මම මෙහෙම ලියාගෙන මෙන්න මෙහෙම ලියාගත්තේ. මේකේ අනිත් පැත්ත පේන්නේ. ෆොටෝ එකක් දාන්නම් මම. මේ සයිඩ් එකේ ෆොටෝ එකක් දාන්නම්. එතකොට ඒක බලාගත්ත හැකිනේ. මේකේ ෆොටෝ එකක් දාලා දැන් මම කොහොමද වැඩේ කරන්න කියලා මම ඔයගලන්ට පේනන්නම්. මම මේ වගේ මගේ ෆෝල්ඩර් එකක් හදාගන්නේ. මෙන්න මේ තියෙන මගේ ෆෝල්ඩර් එක නිව් සෙමිස්ටර් කියලා මම ඒකේ ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා අයිකන් එක චේන්ජ් කරලා තියෙනවා. මොකද මට එතකොට ඉක්මනටම අඳුරගත්ත හැකි මගේ අලුත් සෙමිස්ටර් එකේ මොකද ෆෝල්ඩර් එක කියලා. මේක ඕපන් කරලා මම මේකේ තියෙන අපේ සබ්ජෙක්ට් එක දාලා තියෙන්නේ. මේක තමයි ෆයිනෑන්ෂියල් රිස්ක් මැනේජ්මන්ට් එකේ තියෙන්නේ. මෙන්න මේ තියෙන අපේ සබ්ජෙක්ට් තුන. තාම දැනට උගන්වලා තියෙන තුන තමයි මේ තියෙන්නේ. ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙනවා ලික්විඩිටි ඔපරේෂන්ස් රිස්ක් මැනේජ්මන්ට් තියෙනවා. ඔපරේෂන් රිස්ක් මැනේජ්මන්ට් ඔෆ් බැංකින් එක තියෙනවා. එතකොට ඉස්සෙල්ලාම මම ගන්න මෙන්න මේක. මේකෙදි මෙන්න මෙතන තියෙනවා අපිට මැඩම් දීලා ප්‍රසන්ටේෂන් එකේ අපිට දීලා තියෙන ඉස්සෙල්ලාම මේන් පේජ් එක. ඊට පස්සේ මේකේ තියෙනවා මේකෙදි මේ සෙෂන් එකේදී අපිට කරන්න ඕන ටික. ඒ කියන්නේ කරන්න ඕන ලෙසන්ස් මේ ටොපික්ස් ටික. මෙන්න මෙතන මෙන්න මේ ටික අරගෙන දැන් මේකේ අපේ මැඩම් පොඩි කොටසක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මේකම ආන්සර් එකට ලිව්වත් අපිට ලොකුවට මාක්ස් හම්බ වෙන්නේ නැහැ. මොකද මැඩම් දීලා තියෙන ටිකම නිසා අපි මේවට මොනවද එක්ස්ට්‍රා ඉන්ට්‍රොඩක්ෂන් එහෙමත් හොයාගන්න ඕනේ. ඒක නිසා මම ලේසිම විදිහක් ඒ කියන්නේ මම දන්නේ මේක හරියද වැරදිද කියලා. හැබැයි මේ ගොඩක් වෙලාවට මම මේක කරනවා. එතකොට මට තව එක්ස්ට්‍රා මේ තොරතුරු මට හොයාගන්න පුළුවන් නිසා මම මේ ටිකම අරගෙන නැත්තම් එක මේ එක මාතෘකාව ගන්නත් පුළුවන්. ඒ කරලා මෙන්න මෙහෙම ගිහින් මේක කොපි කරලා මෙන්න මෙහෙම මම ගත්ත මෙන්න මේ ටික කොපි පේස්ට් කරා
chat GPT එකට. chat GPT එකෙන් මම වරහන් ඇතුළේ දානවා explain with examples කියන. මොකද examples එක අපිට ගත්තාම හරිම ලේසි මේක අපිට ඒ කියන්නේ අපිට subject එක ගැන ඒ topics එක ගැන idea එකක් ගන්න අපිට හරිම ලේසි. ඒක නිසා දැන් මේකේ chat GPT එක අපිට දීලා තියෙනවා මෙන්න මේ හැම එකකටම අපිට දීලා තියෙනවා නිකන් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ පොඩි එකක් දීලා. මේක අපි කියවලා ඊට පස්සේ අපි මෙන්න මේ PDF එකට ගිහින් මෙන්න මේ ටික බලනකොට අපිට හොඳට තේරෙනවා මොකද්ද මේ lesson එකෙන් අපිට උගන්වන්නේ කියලා. ඒ නිසා මම දැන් ඉස්සෙල්ලා මේකෙත් හරියටම පිළිවෙලටම කියලා දෙනවා. මෙතන තියෙනවා understanding risks and its types. ඒකේ types තියෙනවා. ඊට පස්සේ identify financial risk තියෙනවා. මොකද්ද ඒ කියන්නේ මොකද්ද කියලා. අන්න ඒ වගේ හැම එකක්ම අපේ Google message එනවා ටොට් ගහලා. මොකද මේ දවස්වල ළමයි ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් යන්න බලාගෙන ඉන්න නිසා ටිකක් අපේ ළමයි ඔක්කොමලා බය වෙලා වගේ ඉන්නේ. ඉතින් මේ වගේ මෙන්න මෙහෙම අරගෙන අපිට මේ වගේ පොඩියට මෙන්න මේ හැම ටොපික් එකක් ගැනම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් chat GPT එකෙන් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම chat GPT එකෙන් අරගෙන අපිට පුළුවන් පොඩි අයිඩියා එකක් ගන්න. මේක ලියා ගන්නවා නම් එහෙමයි. නැත්නම් මේක අපිට හැම ඒ කියන්නේ ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් මේ සිංහල වලට ට්‍රාන්ස්ලේට් කරලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් මේක පාඩට තේරුම් ගන්න අමාරු නම් මෙන්න මෙහෙම අයිඩියා එකක් අරගෙන මෙන්න PDF එකේ තියෙන සමරි එක අපිට ඔළුවට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේකට ගිහිල්ලා මොකද්ද මේ lesson එකෙන් තියෙන්නේ කියලා අපිට බලන්න. අපිට හරි ලේසියෙන්ම එතකොට මේක තේරුම් ගන්න පුළුවන්. එහෙම තමයි මම ගොඩක් වෙලාවට මේක කරන්නේ. මගේ ස්ටඩි ටිප් එක තමයි ඕක. මම ගොඩක් දුරට ඒක තමයි කරන්නේ. ඉතින් මොකද එකපාරටම අපිට මේක කියවුවට ලොකුවට තේරුම් ගන්න බැරි නම් අපේ ලෙක්චර් සාමාන්‍යයෙන් ගොඩක් කියන්නේ මොනවද ඒකට කියන්නේ සංකීර්ණ වගේ වචන දාලා PDF එක හදලා තියෙනවා නම් අපිට ඒක තේරුම් ගන්න බෑ වගේ නම් අපි කරන්න තියෙන ලේසිම වැඩේ තමයි topics ටික copy paste කරලා chat GPT එකට දාලා introduction එකක් ගන්න එක. එහෙම නැත්නම් ඒන details වලින් අපිට තේරෙන්නේ නැත්නම් with example කියලා ගහලා example එක අපිට තේරුම් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම example ඒ කියන්නේ simple example එකක් අනිවාර්යයෙන්ම අපි ඉල්ලන්න ඕනේ. එතකොට chat GPT එක අපිට simple example එකක් දෙනවා. අන්න එතකොට අපිට පුළුවන් මුළු PDF එකෙන් summary එක ඔළුවට දාගෙන ඊට පස්සේ පුළුවන් ලස්සනට මේක බලන්න. හරි මම දැන් පෙන්නන්නම්. මම පොඩි කොටසක් ලියාගත්තා. මම මේ දැන් ඔයගොල්ලන්ට කියපු විදිහට මම චුටි කොටසක් ලියාගත්තා. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේකෙදී මම මෙහෙම පෙන්වන්නට පෙන්නන්නේ ඒක නිසා මම කැම් එක අනිත් පැත්ත අරගෙන පෙන්නනවා. මේකෙදී මම මේ කරලා තියෙන්නේ මේක ඉස්සලාම ඒ කියන්නේ අපිට ඉස්සලාම මේකේ කන්ටෙන්ට් එකේම දීලා තියෙනවා රිස්ක් එක කියන්නේ. දැන් මේකේ තියෙන ෆයිනෑන්ෂල් රිස්ක් මැනේජ්මන්ට් ඉන්ට්‍රොඩක්ෂන් එක. එතකොට මේකෙදී අපිට ඉස්සලාම මැඩම් දීලා තියෙනවා රිස්ක් එක කියන්නේ මොකද්ද? රිස්ක් එකේ ටයිප්ස් මොනවද? ඊට පස්සේ ඒ යටතේ තියෙනවා ෆයිනෑන්ෂල් රිස්ක්. ඊට පස්සේ ෆයිනෑන්ෂල් රිස්ක් එක යටතේ තියෙනවා ෆයිනෑන්ෂල් රිස්ක් මැනේජ්මන්ට්. එතනින් තමයි අපේ සබ්ජෙක්ට් එක පටන් ගන්නෙ. ඒක තමයි ඉන්ට්‍රොඩක්ෂන් එක. ඒක දැන් හිමීට චුට්ටි පොඩි කොටස් අපිට මේ වගේ ඉස්සලාම මේකේ පොඩි ඩෙෆිනිෂන් එකක් දීලා තියෙනවා. ඒක අපිට තේරෙන්නේ නැත්නම් අපිට එකපාරට දැන් මේ නෝට් එක ආයෙ බලනකොට අපිට ඒක තේරෙන්නේ නැත්නම් මේක අපිට ආයෙ බලාගත්ත හැකි. ඒ කියන්නේ මෙතන චූටියට සිංහලෙන් මම ලියලා තියෙනවා. එතකොට අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. නැත්නම් මේක එකපාරටම ඉංග්‍රීසි වලින් දැක්කට පස්සේ අපිට එක්ක මතක නැතු වෙනවා. ඊට පස්සේ ආයෙ නැත්නම් ට්‍රාන්ස්ලේට් කරන්න ඕන වෙනවා. එහෙම ඉන්න. ඊට පස්සේ ඉස්සෙල්ලාම අපිට තියෙන රිස්ක් එකයි ඒකේ ටයිප්ස් උයි අඳුර ගන්න. ඊට පස්සේ රිස්ක් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා මම මෙතන ලියලා තියෙනවා. ඊට පස්සේ රිස්ක් වල ටයිප්ස් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ රිස්ක් වල ටයිප් තියෙන්නේ. ඒ යටතේ තියෙන මම කව ෆයිනෑන්ෂල් රිස්ක් එක. මෙන්න මේක තමයි මේ ලොකුවට අපි කතා කරන්නේ. ඊට පස්සේ ෆයිනෑන්ෂල් රිස්ක් එකේදී ඊට පස්සේ බලන ෆයිනෑන්ෂල් රිස්ක් එක සහ ඒකේ ටයිප්ස් මොනවද කියලා. ඉස්සෙල්ලාම අපි ඩෙෆිනිෂන් එකක් හදාගෙන තියෙනවා ෆයිනෑන්ෂල් රිස්ක් එක කියලා කියන්නේ මොකක්ද කියලා. අපිට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ සංගල වරහන් ඒවට ඕනේ. සංගල වරහන් වගේ දාලා තියෙන දේවල් දාලා මෙන්න මෙහෙම point form එකෙන් ලියාගත්තාම අපිට පාඩම් කරන්න ලේසි. මොකද අපි ඉංග්‍රීසි වලින් පාඩම් කරන නිසා ඉංග්‍රීසි වලින් අපි එක්සෑම් ලියන්න ඕනේ. ඒක නිසා අපිට අර සිංහල තේරුම අපි හරියට ඔළුවට දාගෙන ඉන්නවනේ ලියන්න. එතකොට අපිට ඕන විදිහකට ගලපලා ලියන්න පුළුවන්. නැත්තම් අපි කිසිම දෙයක් නිකන් ගිරව් වගේ කටපාඩම් කරාට කවදාවත් අපිට ඉංග්‍රීසි වලින් එක්සෑම්ස් ලියන්න අමාරුයි. මොකද අපිට මාක්ස් ගන්න අමාරුයි එතකොට. ඒ නිසා මෙන්න මේ වගේ පොඩි ටිප්ස් යූස් කරලා අපිට එක්සෑම් එක කරනකොට පාඩම් කරගන්න මතක තියාගන්න ලේසි වෙනවා මේ වගේ දේවල් කරපුවාම. ඒ වගේම මේ වගේ පොඩි බුලට්ස් වලට ලියාගෙන ඊට පස්සේ මේකේ තියෙන රිස්ක් වල ටයිප්ස් මෙන්න මේ වගේ එහෙම ලියාගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා
කොහොමද මේකේ මොනවද මේකේ අන්තර්ගතය තියෙන්නේ මොනවද කියලා අපිට දැනගන්න. මේ වගේ චුට්ටි පොඩි නිකන් මේක දැන් මම මෙහෙම නමලා නැහැ. ෂෝට් නෝට් එකක් තමයි උනාට මේකත් මේ අපේ ලෙසන් එකේ. ඉතින් මේ වගේ මම තාම මේක චුට්ටයි හැදුවේ. මේ වගේ අපිට තේරෙන ඉතින් දේවල් ලියාගෙන ආයෙමත් බලනකොට අපිට මතක් වෙන විදිහට හදාගත්තාම අපිට හරිම ලේසි ඉංග්‍රීසි වලින් එක්සෑම් කරන අයට විශේෂයෙන්ම ස්පෙෂලි අන්ඩර් ග්‍රැජුවේට්ස්ලට හරිම ලේසි මේ වගේ එක ටිප්ස් තියෙනවා. ඒ කියන්නේ එක එක්කෙනාට එක විදිහයි ඉතින් පාඩම් කරන විදිය මතක තියෙන විදිය වෙනස්. මම නම් දැන් ටීච් කර මේ පාඩම් කරනකොට තමයි ටිකක් ඔළුවට යන්නේ. මතක හිටින්නේ එතකොට. ඉතින් සමහරලාට තැන් වල ලියනවා පොයින්ට්ස් එහෙම අපිට මතක නැති වුණාම හැම තැනම ලියනවා. හැම කොලේකම ලියනවා. එතකොට ඉතින් අපිට මතක හිටිනවා. එහෙම තමයි ඉතින් පාඩම් කරන්නේ. ඉතින් එහෙම තමයි මම සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ. මගේ GPA එක තියෙනවා 3.6යි 2ක් මේ පාර. මම හිතනවා මම පාවිච්චි කරන මේ මෙතඩ් එක හොඳයි කියලා. ඒ වගේම ලේසි. මොකද ඔළුවට දාගන්න ලේසි. අපිට එක්සැම්පල්ස් එක කියන්නේ අපිට කැම්පස් එකේදී හැම ලෙක්චරර් කෙනෙක්ම අපිට සාමාන්‍යයෙන් කියන්නේ එක්සැම්පල්ස් එක්ක ඔයාලා මේක ලියන්න. එතකොට තමයි ඒගොල්ලෝ දැනගන්නේ මේ ළමයා මේක තේරුම් අරගෙන ඉන්නේ කියලා. ඒ වගේ අපි ආන්සර්ස් ලියන්න මම හිතනවා මේක ගොඩක් යූස්ෆුල් වෙයි ඔයගොල්ලන්ට කැම්පස් ඉන්න අයට කැම්පස් දැන් මේ පාරේ යන්න බලාගෙන ඉන්න අයට අලුත් නංගිලා මල්ලිලාට ඇතුලේ ඉන්න නංගිලා මල්ලිලාට හැමෝටම මේක යූස්ෆුල් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක මේ වීඩියෝ එක වැටෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක යූස්ෆුල් නම් ඔයගොල්ලෝ මේකෙන් මොන හරි දෙයක් ගත්තා නම් මට කරන උදව්වක් විදියට මේක subscribe කරන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඔයගොල්ලන්ට ඉස්සරහටත් study tips ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් thank you මගෙත් එක්ක එකතු වෙනවට. bye